ආයුබෝවන් ඔබට නිරෝගීමත් දිනයක් ප්‍රාර්ථනා කරනවා. අපේ ශරීරය ඇතුළත තියෙන වෙනස් වීම් බාහිරට පෙන්눔 කරන අවස්ථා රෝග විදිහට අපිට දකින්නට ලැබෙනවා. විශේෂයෙන්ම පිළිකා රෝගී තත්ත්ව කියලා කියන්නේ පුළුවන් තරම් ඉක්මනින් අඳුරගත්තොත් ඉක්මනින්ම සුව කරගන්න පුළුවන් වෙන කාණ්ඩයට අයත් වන බෝ නොවන රෝගී තත්ත්ව වලින් එකක්. ඉතින් ලංකාව වගේම ලෝකෙ පුරාම මේ වෙනකොට පිළිකා රෝගී තත්ත්වය බොහොම වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතිනවා. මේ අතරිනුත් ආහාර මාර්ගයේ ඇතිවන පිළිකා කියලා කියන්නේ හැකි ඉක්මනින් හඳුනාගත යුතු පිළිකා වර්ගයක්. ඉතින් අරුණෝදය තුලින් අපි හිතුවා ඔබව දැනුවත් කරන්න ඕනේ කියලා. ආහාර මාර්ගයේ පිළිකාවක් වර්ධනය වෙනකොට ඔබට බාහිරට දකින්න ලැබෙන ලක්ෂණ සහ ඔබට දැනෙන අපහසුතාව මොනවද කියලා. ඉතින් රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා වෙනදා වගේම මේ සුවිශේෂී වූ වීඩියෝවේ අවසාන තත්පරයේ තෙක්ම. ආහාර මාර්ගයේ ඇතිවෙන පිළිකාවක් ඔබට මගහැරෙන්න තියෙන අවස්ථාව වැඩි. ඒකට හේතුව තමයි අපිට නිතරම ආහාර මාර්ගයේ ආශ්‍රිත විවිධ රෝගී තත්ත්ව ඇති වෙනවා. ඒකට ගොඩක්ම හේතු වෙන්නේ අපි ගන්න ආහාර වර්ගවල තියෙන නොගැලපීම. ඉතින් මේ නිසා අපේ ශරීරය ඇතුලේ මලබද්ධය, අම්ල පිත්තය, බඩ පුරවා දැමීම මේ වගේ රෝග තත්ත්ව ගොඩක් බහුලව දකින්න පුළුවන්. මේ නිසා රෝගයක් ඇත්තටම ඇති වෙලා තිබුණත් ගොඩක් දෙනෙක් කරන්නේ මේ රෝග ලක්ෂණ නොසලකා හරින එක. අන්න ඒ නිසා තමයි ඔබ වැඩිපුරම සැලකිලිමත් විය යුතු රෝග ලක්ෂණ මොනවද කියන එක ගැන දැනුවත් වෙලා සිටිය යුතු වන්නේ. අංක 1. වැඩිපුරම පිළිකා ඇති වෙන්නේ කොහෙද? මොනව නිසාද? සාමාන්‍යයෙන් අපේ ආහාර මාර්ගය ගත්තොත් එහෙම වැඩිපුර පිළිකා තත්ත්ව ඇති වෙන්නේ අපේ මහාන්ත්‍රයේ කොටසේ. අපි ඒකට මහ බඩවැල කියලාත් කියනවා. මේ විදිහට ආහාර මාර්ගයේ පිළිකා තත්ත්ව ඇති වෙන්න ඍජුවම බලපාන දෙයක් තමයි අපි ගන්න ආහාර. අපි ඒක මුලිනුත් කිව්වා. විශේෂයෙන්ම කෘත්‍රිම ආහාර, රසකාරක අධික ලුණු සහිත සහ කෘත්‍රිම වර්ණක දාපු ආහාර මේ පිළිකා තත්ත්ව ඇති වෙන්න ඍජුවම බලපාන ආහාර ගොඩට අයත් වෙනවා. අපි ෆාස්ට් ෆුඩ් කියලා හඳුන්වන්නේ මේ ආහාරම තමයි. ඒ වගේම විශේෂයෙන් රතු මස් වර්ග, පුළුස්සන ලද මස් වර්ග මේවා අධික භාවිතයට ගත්තම බඩවැල් වල මේ සංඝටක එකතු වීම නිසා අසාමාන්‍ය සෛල වර්ධනය වීම ඇති වෙලා පිළිකා තත්ත්ව ඇති වෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට මේවා ගැටතිය ආකාරයෙන් තමයි බඩවැල් වල ඇති වෙන්නේ. ඒ වගේම මේ බඩවැල් වල ඇති වෙන පිළිකා ජානමය හේතු නිසාත් ඇති වෙනවා. ඒ කියන්නේ පරම්පරාවෙන් පරම්පරාවටත් මේ පිළිකා තත්ත්ව ගමන් කරනවා. සාමාන්‍යයෙන් 20%ත් 40ත් අතර ප්‍රමාණයක් තමයි මේ ජානමය විදිහට හටගන්නා පිළිකා යටතට අයිති වෙන්නේ. ඒ වගේම මේ අවදානම තියෙන වයසින් වැඩුණු වැඩිහිටි පුද්ගලයන්ට වීමත් විශේෂත්වයක්. නමුත් දකුණු ආසියාතික රටවල් වන අපේ රටවල් වල මේ තත්ත්වය තරුණ ප්‍රජාව දක්වා විහිදලා තියෙනවා. අංක 2. මහ බඩවැලේ ඇතිවෙන පිළිකා තත්ත්වවල රෝග ලක්ෂණ මොනවද? සාමාන්‍යයෙන් මහ බඩවැලේ වම් පැත්තට වෙන්න තමයි වැඩිපුරම මේ පිළිකා තත්ත්වය ඇති වෙන්නේ. ඉතින් මේ වගේ තත්ත්වයක් ඇති වුණාම විශේෂයෙන්ම දකින්න පුළුවන් කරුණක් තමයි ඔබ මල පහ පිට කරන විට ලේ පිටවීමේ තත්ත්වය. ගොඩක් දෙනෙක් මල පහ සමග ලේ පිට වෙන්න ගත්තොත් ඒක අර්ශස් රෝගී තත්ත්වය කියලා කලින්ම නිර්ණය කරගන්නවා. නමුත් ඔබ දැනුවත් වෙලා ඉන්න ඕනේ හැම විටම මල පහ සමග ලේ පිටවන්නේ අර්ශස් රෝගය නිසා නොවන බව. ඒ වගේම මේ වගේ තත්ත්වවලදී ඔබ මල පහ කිරීමේ සාමාන්‍ය තත්ත්වයට වඩා වෙනස් ස්වභාවයක් ඔබට අත්දකින්න වෙනවා. සාමාන්‍යයෙන් ඔබ දවසකට එක් වතාවක් මල පහ පිට කරනවා නම් මේ වගේ තත්ත්වයකදී ඔබට දවසට කිහිප වතාවක්ම මල පහ පිට කිරීමට සිදු වෙනවා. ඒ වගේම මේ මල පහ සමග සීදම් පිටවීම, ඒ කියන්නේ පෙන ආකාරයෙන් දියරයක් පිටවීම දකින්න පුළුවන්. ඒ වගේම මල පහ පිට කරයින් පසුවත් තවත් ඉතිරි වගේ දැනෙන හැඟීම් වැනි දේවල් ප්‍රධානම රෝග ලක්ෂණ විදිහට පෙන්눔 කරන්න පුළුවන්. අංක 3. මහ බඩවැලේ දකුණු පස ඇතිවෙන පිළිකා තත්ත්වවල ලක්ෂණ මොනවද? මහ බඩවැලේ දකුණු පැත්තේ නම් මේ පිළිකාව හටගෙන තියෙන්නේ. මේ රෝග ලක්ෂණ හාත්පසින්ම වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් මෙවැනි රෝගීන් අනිවාර්යෙන්ම කියන ලක්ෂණයක් තමයි ඇඟට දැනෙන අධික තෙහෙට්ටුව සහ මහන්සි ස්වභාවය. ඒකට හේතුව තමයි සාමාන්‍යයෙන් බඩවැලේ ඇති වෙන පිළිකා තත්ත්වවලදී අපේ ඇසට පෙනී හෝ නොපෙනී රුධිරයේ ශරීරයෙන් පිටවීමක් වෙනවා. ඉතින් මේ ලේ මදිකම හින්දා තමයි ඔබේ ඇඟට අධික තෙහෙට්ටුවක් දැනෙන්නේ. නමුත් දකුණු පැත්තේ ඇතිවෙන පිළිකා තත්ත්වවලදී මල පහ සමග රතු පැහැයෙන් ලේ පිට වෙනවා කියලා ඔබට දකින්න ලැබෙන්නේ නැහැ. එහෙම දකින්න නොලැබෙන නිසා තමයි මේ තත්ත්වය යටපත් වෙලා තියෙන්නේ. ඔබේ ශරීරයේ රුධිරයේ තියෙන හිමොග්ලොබින් මට්ටම අඩුවීම නිසා තමයි මේ වෙහෙසකර ස්වභාවය සහ මහන්සිය දැනෙන්නේ. ඒ නිසා ඒ දේ ගණනකට නොගෙන ඉන්න එපා. අංක 4. බඩවැල් පිළිකාවක් තියෙනවා කියලා දැනගන්න පුළුවන් පරීක්ෂණ මොනවද? මේකෙදි සිදු කරන සුවිශේෂී පරීක්ෂණ තමයි සිග්මොයිඩෝස්කෝපි සහ කොලොනොස්කෝපි කියන පරීක්ෂණ දෙක. ඔබේ මහ බඩවැලේ බිත්තියේ පේශිවල ඇතුළත ස්වභාවය තමයි මේකෙන් පරීක්ෂා කරලා බලන්නේ. මේ පරීක්ෂණ දෙකෙන්ම අපිට හඳුනගන්න පුළුවන් ඔබ දැනටමත් පිළිකාවකින් පෙළෙනවද කියන එක සහ ඔබට පූර්ව පිළිකා ලක්ෂණ පවතිනවද කියලා. උදාහරණයක් විදිහට මේ පරීක්ෂණ දෙකේදී බඩවැලේ ඇතුළත බිත්තියෙන් වර්ධනය වුණු අසාමාන්‍ය වර්ධනයක් දකින්න ලැබුණොත් මේ පරීක්ෂණ සිදු කරන අවස්ථාවේදීම මේවා ඉවත් කරගන්න හැකියාව තියෙනවා.
මේ වර්ධනය වීම වලට අපි පොලිප් කියලා හඳුන්වනවා. නටුවක් සහිත අසාමාන්‍ය වර්ධනයක් තමයි පොලිප් එකක් කියලා හඳුන්වන්නේ. අංක 5. මහබඩවැලේ පිළිකාවක් හැදෙන්න කලින්ම හඳුනගන්න පුළුවන් විදි තියෙනවද? මහබඩවැලේ ඇති වෙන පිළිකා වලින් 120ක් පමණම ඇති වෙන්නේ ජානමය තත්වයන් හින්දා කියලා අපි කලින් සඳහන් කළා. එතකොට ඒ වගේ පෞල් ඉතිහාසයක් තියෙනවා නම් ඔබ අනිවාර්යයෙන්ම ඔබේ ආහාර මාර්ගයේ සිද්ධ වෙන සුළු වෙනස් වීමක් ගැන පවා අවධානය දැක්වීම කළ යුතුයි. එතකොට මේ වගේ අවස්ථාවකදී කලින්ම මේ ගැන දැනගන්න කරන්න පුළුවන් පරීක්ෂණ වර්ග දෙකක් තියෙනවා. ඒ තමයි මලපහ පරීක්ෂා කරලා තහවුරු කරගන්න පරීක්ෂණය සහ කොලොනොස්කෝපි සහ සිග්මොයිඩොස්කෝපි කියන පරීක්ෂණ දෙක. මීට අමතරව ඔබට පොදුවේ ආහාර මාර්ගයේ ආශ්‍රිත පිළිකාවක් තියෙනවා කියලා හඳුනගන්න පුළුවන් ලක්ෂණ මොනවද කියලා අපි ඊළඟට බලමු. අංක 1. උදරයේ වේදනාව. බඩ රිදෙනවා කියන්නේ සාමාන්‍යයෙන් ඔබට නිතරම මුහුණ දෙන්න වෙන කාරණාවක් නෙමෙයි. අජීර්ණ තත්ත්වයක් වගේ දෙයක් නෙවෙයි නම් කිසිම හේතුවක් නැතුව ඔබේ උදරයේ නිරන්තරයෙන් රිදීමට ලක් වෙනවා නම් ඔබ අනිවාර්යෙන්ම ඒ ගැන සැලකිලිමත් විය යුතුයි. සාමාන්‍යයෙන් මහබඩවැලේ ඇතිවෙන පිළිකා තත්ත්වවලදී ලොකු වේදනාවක් ඇති වෙන්නේ නැහැ. නමුත් පොදුවේ ආහාර මාර්ගය ඇතුළේ ඇතිවෙන පිළිකා තත්ත්වවලදී උදරය රිදීමට ලක් වෙනවා. අංක 2. නිතරම බඩ පුරවා දැමීම. මේ කියන්නේ ඉඳලා හිටලා බඩ පුරවලා දාන එක ගැන නෙවෙයි. ඔබට ඇතිවෙන බඩ පුරවා දැමීම දීර්ඝකාලීනව ඇති වෙනවා නම් දවස් කිහිපයක් සති කිහිපයක් එකම ආකාරයට බඩ පුරවා දමලා තියෙනවා නම් ඒ දේ ගණනකට නොගෙන ඉන්න එපා. ඒ වගේම මලපහ සමග ලේ පිටවීම එක්කනම් මේ බඩ පුරවා දැමීමක් තියෙන්නේ දෙපාරක් හිතන්නේ නැතුව පරීක්ෂණයකට යොමු වෙන්න කියලා අපි මතක් කරනවා. අංක 3. අධික මහන්සිය සහ බර අඩුවීම. අධික මහන්සිය ඇති වෙන්න නම් ඔබ දැනුවත් හෝ නොදැනුවත්ව මලපහ සමග රුධිරය පිට වෙලා යන නිසා. මේ නිසා ඔබේ ශරීරයේ සෛලවලට අවශ්‍ය ඔක්සිජන් ප්‍රමාණය ලැබෙන්නේ නැහැ. මොකද ඔක්සිජන් පරිවහනය කරන්න අවශ්‍ය හිමෝග්ලොබින් අවශ්‍ය පමණට නැති නිසා. මේකම ශරීර ශක්තියත් අඩු වෙලා යනවා. ඒ වගේම ඔබේ බර සැලකිය යුතු මට්ටමකින් අඩු වෙනවා. ඒකට හේතුව තමයි මේ පිළිකා ඇති වෙලා තියෙන ආහාර මාර්ගයේ. ඒ නිසා ඔබේ ශරීරයට ආහාර ජීර්ණය වෙලා අවශෝෂණය වෙන එකේ අඩුවක් පවතිනවා. මෙන්න මේ නිසා ශරීරයේ බර අඩුවීම සිදු වෙනවා. ඒ වගේම මේක ඔබේ ප්‍රතිශක්තිකරණයට විශාල බාධාවක්. මේ හේතු ඔක්කොමත් එක්ක ඔබේ බර අඩු වෙලා කෘෂ බවක් දකින්න ලැබෙනවා කියන්නේ ඔබ අනිවාර්යෙන්ම අවධානය යොමු කළ යුතු ලක්ෂණයක්. ඉතින් අද අරුණෝදය තුලින් ඔබ බඩවැල් පිළිකාව ගැන මෙතෙක්කල් දැනගෙන හිටියේ නැති බොහෝ සුවිශේෂී කරුණු දැනගන්න ඇති කියලා අපි විශ්වාස කරනවා. ඒ වගේම ලෝකයේ සියලුම පිළිකා රෝගීන් සුවපත් වේවා කියන ප්‍රාර්ථනාවත් එක්ක අපි අද මේ වීඩියෝ එක අවසන් කරනවා. නැවතත් මේ වගේම ඔබේ දැනුමට යමක් ගෙන සුවිශේෂී වීඩියෝකින් නැවත හමු වෙන තුරු ඔබට සුවදායක දිනයක් වේවා.